අනම් ඊට කලින් අපි හාමුදුරනේ විශේෂයෙන් අපි ගැටලු දෙකක් විමසුවා මේට කලින් අපේ ශ්‍රාවකයන්ගෙන් නහිජාතු ගබ්බසෙයන් පුනරේති කියන පාලි වාක්‍යයේ නියම තේරුමත් ඒ වගේම දෙවෙනි ගැටලුව විදිහට අපි විමසුවේ අපි හාමුදුරනේ සුද්ධ වූ බයිබලයේ සුද්ධ වූ අල් කුර්ආනය කියලා අපි අහලා තිබෙනවා. ඇයි ත්‍රිපිටක පොත් වහන්සේට සුද්ධ වූ ත්‍රිපිටකය නොකියන්නේ කියන කාරණය තමයි අප විමසුවේ. ඉතින් මේ ගැටලු දෙකට පිළිතුරු සපයමින් ලිපි බොහෝ ප්‍රමාණයක් අපිට ලැබුණා. ඉතින් මේ ලැබුණු ලිපි වලින් අපි මේ වෙනකොට තෝරාගෙන තිබෙනවා නිවැරදි ලිපිය. අපේ හාමුදුරනේ සාකච්ඡාව ආරම්භයේදීම මේ ගැටලු දෙකට පිළිතුරු දෙකක් ලබා දෙමු. ඉන් අනතුරුව සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරනේ. ත්‍රිවන් සරණ ප්‍රාර්ථනා කරන හැම දිනකටම අද අපි සුපුරුදු පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද හරිම නිවැරදිම පණිවිඩය. බුදුන් වහන්සේගේ සැබෑම සත්‍යයේ දේශනාව. බුදුන් වහන්සේ දේශනා කරන ලද විමුක්ති මාවත. නිර්වාණයට පත්වන ආකාරය, සසරින් නිදහස් වෙන පිළිවෙත, ප්‍රතිපදාව පිළිබඳව විවෘතව, පුළුල්ව, දාර්ශනිකව හා ඥානවන්තයන්ට ගෝචර වන ආකාරයට සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තුවේ මුලින්ම මා හැම දවසකම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කලින් දවසක මීට සති දෙකකට කලින් මා ඔබෙන් අසූ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නය නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේති යනු පාඩේ නිවැරදිම තේරුම. අපි බොහෝ දෙනෙක් මේක අහලා තියෙන්නේ පොත්පත් වලින් දැකපු තේරුමක්. මම කියනවා මේ සාම්ප්‍රදායිකව අපි කියන තේරුම වැරදි කියලා. දෙවෙනි ප්‍රශ්නය අපේ සුද්ධ බයිබලය, කුරානය සුද්ධ වචන යොදන අතර ත්‍රිපිටකයට එසේ නොයදන්නේ ඇයි? මම පළවෙනි ප්‍රශ්නෙට ඔබට පිළිතුරු කියන්නම්. නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේති. ගබ්බසෙය්‍යං පුනරේති. නැවත ගර්භයකට නොපැමිණෙන්නේ යයි ඔබ බොහෝ විට මේකට උත්තර දෙනවා. ගර්භ යනෝ කාමයට කියන නමක්. අංගුත්තර නිකායේ අටක නිපාතේ සූත්‍රයක් තියෙනවා කාමාදි වචන සූත්‍රය කියලා. මේ කාමාදි වචන සූත්‍රයේ කාමයට කියන නම් අතර එක නමක් බුදුන් වහන්සේ දේශනා කරනවා ගබ්බ කියලා. එතකොට කෙනෙක් දිට්ඨි සම්පන්න වුණාම, ඒ කියන්නේ සෝතාපන්න භාවයට පත් වුණාම, දස්සනේන සම්පන්න. දස්සනේන සම්පන්න භාවයට පත් වෙච්ච කෙනා කාමය හා ව්‍යාපාදයෙන් නැතිකොල්ලා නැවත මනුෂ්‍ය ලෝකයකටවත්, දිව්‍ය ලෝකයකටවත්, പ്രേත ලෝකයකටවත් කිසිම තැනකට නොයන ස්වභාවයට පත් වෙනවා. ස්වභාවයට පත් වෙන මේ පුද්ගලයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උපදිනවා. උපදිලා පරිනිර්වාණයට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේදී පත් වෙනවා. මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදීමත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේදී පරිනිර්වාණයට පත්වීමක් තමයි නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේති කියන පාඩේ නිවැරදිම හරිම තේරුම. එතකොට ගබ්බසෙය්‍යං පුනරේති කියන තත්වයට පත්වන්නේ කාමාශාවත් ව්‍යාපාදයක් සම්පූර්ණයෙන්ම නැතිකොට අනාගාමී භාවයට පත් වූ පුද්ගලයා. ඔක තමයි නිවැරදි පිළිතුර. දෙවෙනි එකට අපි අහුවේ සුද්ධ වචනය පිළිබඳව. ඇයි සුද්ධ කුරානයේ බයිබලයේ තියෙදි සුද්ධ ත්‍රිපිටකයක් නැත්තේ? ඔබ ධර්මය ගැන සඳහන් කරන විට ඔබ ධර්මයට වඳිනවනේ. ඒ ගාථාව එක තැනක තියෙනවනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේ ධර්මයේ සුද්ධ භාවයට පත්වන්නේ බාහිරයේදී නොව. ඔබගේ ඇතුළාන්තයේදී, ඔබගේ ආධ්‍යාත්මය තුලදී සුද්ධ භාවයට පත්වෙනවා. එතකොට සුද්ධ යන වචනය සැබෑවටම යෙදිය යුතු වන්නේ බාහිරයක් සඳහා නොව ආධ්‍යාත්මීය සුද්ධ භාවයක් සඳහා. බුදුන් වහන්සේ දේශනා කරන මේ උතුම් ධර්මය පිරිසිදු වන්නේ සුද්ධ භාවයට පත්වන්නේ පොතේ කියනකොට නෙමෙයි. හිත තුළින් හරියටම අවබෝධ කරලා ඉවර වුණාම. ඒකයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා ධර්මයේ සඳහන් කරන තෙක්ම ධර්මයට, ත්‍රිපිටකයට, බුද්ධ භාෂිතයට සුද්ධ යන වචනය යොදන්න බෑ. යම් විදියකින් සුද්ධ යන වචනේ ත්‍රිපිටකයට යෙදුවොත් එතකොට සිදු වෙනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන වචනය ඉවත් කරන්න. ඒ නිසා බුදුන් වහන්සේගේ වචනය සුද්ධ භාවයට පත්වන්නේ පොතක ලියූ පමණින් නොව ඒ පොතේ ලියූ කාරණය ඔබ හරියට අවබෝධ කොටගෙන සංසාරයෙන් නිදහස් වූ විට තමයි ඔබට එය සුද්ධ වූවක්ද අසුද්ධ වූවක්දයි හරියටම අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඔය දෙක තමයි නිවැරදි පිළිතුරු දෙක. හොඳයි අපිට ඒ වටිනා පිළිතුරු දෙකක් ලැබුණා මේ ගැටලු දෙකට.
මම හිතන්නේ අපිට පිළිතුරු බොහෝ සෙයින් ලැබිලා තිබුණා. එයින් අපිට නිවැරදිම පිළිතුරු එවලා තිබුණේ අයිච් ඉන්දික පුෂ්ප කුමාර හංගල් ඉඳලා අපි ඉන්දිකට අවශ්‍ය කරන මේ පොත්පත් CD සියලු දේ යථාකාලයේදී ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ගිය සතියේ ධර්ම සාකච්ඡාව තුළින් ඉතා වටිනා ගැටලුවක් විමසුවා. අද දවසේත් අපි බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාව අතරතුරේදී ඉතා වටිනා ගැටලු දෙකක් ඔබෙන් විමසන්න. අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. අපේ හාමුදුරනේ අපි ගිය සතියේ අවසන් වරට අපි කතා කරමින් සිටි ආනාපාන සති භාවනාව පිළිබඳව. එහිදී ඔබ වහන්සේ කිව්වා මේ වර්තමාන සමාජයේ තිබෙන ආනාපාන සති භාවනාව තුළින් නිවන් අවබෝධ කරගන්න අමාරුයි. අත්හැරීම පුරුදු කළ යුතුයි කියලා ඔබ වහන්සේ දේශනා කළා. විශේෂයෙන් අපි දන්නවා අපේ හාමුදුරනේ මේ බුදුන් වහන්සේ පවා ආනාපාන සති භාවනාව ඉතා යෝග්‍යයි කියන කාරණේ අපිට කියලා තිබෙනවා. දැන් ඔබ වහන්සේ කියන විදිහට මේ ආනාපාන සති භාවනාවෙන් මේ වර්තමානයේ කරන ආනාපාන සති භාවනාව තුළින් ඇත්තටම නිවන් අවබෝධ කරගන්න බැරිද? ඇත්තටම අවබෝධ කරගන්න බැහැ. වර්තමාන සමාජයේ අපි දකින සමාජයේ තියෙන ආනාපාන සති භාවනාව තුළින් කවදාකවත් නිවන් අවබෝධ කරන්න බෑ. මම අහන ප්‍රශ්නේ අවබෝධ කර කෙනෙක් ඉන්නවා නම් අඩුතරමේ දික්ටි සම්පන්න භාවයට, ඒ කියන්නේ සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔය කියන ආනාපාන සතිය කළා මට ඇවිල්ලා කියන්නකෝ, උත්තර දෙන්නකෝ, විග්‍රහ කරන්නකෝ, පැහැදිලි කරන්නකෝ. කො කවුරුවත් නැහැනේ. ඒ කියන්නේ අපේ හැමෝරනේ මේ වර්තමාන සමාජය තුළ ආනාපාන සති භාවනාව හුවා දක්වන්නේ හුස්ම හෙලට ගැනීම සහ හුස්ම පහළට හෙලීම. මේ කියන කාරණාව තුළින් සිත සමාධි තත්ත්වයකටපත් වෙන්නේ නැද්ද අපේ හැමෝරනේ? සමාධි තත්ත්වය නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්න උදව්වක් මිසක් අවබෝධයට පාර නෙමෙයි. සමාධිය යන සිතුවිල්ලක්. මම මේ ගැන දීර්ඝ විග්‍රහයක් කරන්නම්. මට මුලින්ම කියන්න තියෙන්නේ සම්ප්‍රදායික සමාජය තුළ සත්‍ය පිළිබඳ තියෙන විශ්වාස වැරදි කියලා. දැන් අපි හුඟක් මේ පරම සත්‍ය අවබෝධ කිරීම පිළිබඳ විවිධ දේ සොයනවා. මිනිස්සු ගවේෂණය කරනවා. මම කියන්නේ මේ උතුම් සත්‍ය පරම සත්‍ය සම්ප්‍රදායික විශ්වාසයෙන් එහා පවතිනවායි කියලා. මම එහෙම කියන්නේ නිකන් නෙමෙයි. මේ සත්‍ය පිළිබඳව හරියටම අවබෝධ කරලා දැනගෙන ඉවර වෙලා. හැබැයි මම එහෙම කියනකොට කවුරු හරි කෙනෙකුට හිතුණා මේ කරන දේශනාව හරියන්නේ නැහැ වගේ. ඒත් මම කියන එක වෙනස් කරන්නේ නැහැ. දැන් මේ දේශනාව නැවැත්තුවත්, මේ ගුවන් විදුලියේ මේ දේශනාව නැවැත්තුවත් කිසිම හේතුවක් නිසා මම කරන එක වෙනස් කරන්නේ නැහැ. මම මේ දේශනාව කියනවා. ලෝකේ සත්‍ය කියපු අයගේ හැම කෙනෙකුටම කරපු එක දෙයක් තියෙනවා. එක්ක තමයි ඒගොල්ලෝගේ විනාශයටපත් කරලා තියෙනවා. අපි දන්නවා සොක්‍රටිස් කියන්නේ දාර්ශනිකයෙක්. ඔහු සත්‍ය කිව්වා. සම්ප්‍රදායිකව තිබිච්ච පල්ලිය, ඒ තිබිච්ච පූජකයෝ, ඒ හිටපු ආගමික අය කිව්වා මොහු කියන දේවල් වැරදි, දේව වාක්‍යයට පටහැනි කියන්න ඉල්ලලා සංශෝධනය කරගන්න කියලා. ඒතකොට සොක්‍රටිස් මොකද කිව්වේ? සොක්‍රටිස් මම කියන ඒවා හරියටම හරි. මේවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා සත්‍ය නිසා මම මේවා සංශෝධනය කරන්නේ නැහැ කියලා. ඒතකොට පල්ලිය සොක්‍රටිස් කිව්වා සංශෝධනය කරන්න බැරි නම්, අපිට ඕන විදිහට කියන්න බැරි නම් වසපානය කළා මැරෙන්න කියලා. සොක්‍රටිස් ලස්සන කතාවක් කිව්වා ඒ වෙලාවේ. මොකද කිව්වේ? මිනිසුන් මිය යා යුතුය. නැද්ද? මිනිසුන් කවදක හරි මැරෙනවා. සොක්‍රටිස් කියනවා. යුක්තිය වෙනුවෙන් මිය යාම ඊ타ත්ම ශ්‍රේෂ්ඨයි කියලා. සොක්‍රටිස් වස දීලා මැරුණා. හැබැයි කියන ඒවා වෙනස් කළේ නැහැ. මමත් ඒ වගේම තමයි. වැඩසටහන් ඔක්කොම නැවැත්තුවා. සත්‍ය කියන එක සත්‍යයේ හැඩතල වෙනස් කරන්න මම කිසිම විටක ලෑස්ති වෙන්නේ නැති බව මේ දේශනාවට සමන් දෙන හැමෝම තරයේ මතක තබා ගන්න. මහත්මා ගාන්ධිතුමා රාම්දාස් කියන අන්තවාදී Hindu භක්තිකයෙකු විසින් එතුමාත් Hindu භක්තිකයෙක්. එතුමා ඝාතනය කළෙත් Hindu භක්තිකයෙක්. ඝාතනය කළා එතුමාගේ පණිවිඩය නැවතුණාද? නෑ. එතුමා ඝාතනය කිරීමෙන් අනතුරුව 50ක් heart attack හැදිලා මැරුණා. 250ක් ඇඟට තෙල් දාගෙන ගිනි තියාගෙන මැරුණා. මුළු ලෝකෙම යුරෝපයේම අවදි වුණා. අවදි වෙලා ඉන්දියාවට නිදහස දුන්නා. අදත් ගාන්ධිවරු ඉන්දියාවේ පූජනීයයි. බලන්න කල්පනා කළා. ජේසුතුමා විනාශ කළා. නබිතුමා සත්‍ය කියනකොට නබිතුමාට ගල් ගැහුවා. නබිතුමා ඒ පැත්තේ බණ කියන්න බැරි කියලා දැනගත්තාම නබිතුමා වෙන පැත්තකට ගියා. තායිෂ් කියන ප්‍රදේශයකට ගියා. නබිතුමාට හිතේ තුවාල වෙනකම්ම ගැහුවා. ගහලා නබිතුමාගේ සපත්තු දෙක ලේ වලින් පිරීලා තියෙනවා. ඒත් නබිතුමා නැවතුනේ නැහැ. සත්‍ය කියන අයගේ ස්වභාවයක් තියෙනවා. මොන තරම් දරුණු දේවල් සමාජයේ එල්ල කළත්, වෙදසටහන් නැවතුවත්, පටන් ගත්තත් ඔවුන් කියන දේ වෙනස් කරන්නේ නැහැ. ඒ තමයි සත්‍යයේ ස්වභාවය. යමක් වෙනස් කරන්න ඕන වෙන්නේ මොන හරි දෙයක් බලාපොරොත්තු වෙනව නම් නේද?
කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු නොවන්නා කවර හේතුවක් නිසා සමුන් කියන දේ වෙනස් කරන්නද? මමත් ඒ වගේමයි. කිසිම හේතුවක් නිසා පරම සත්‍ය වෙනස් කරන්නේ නැහැ. කිසි කෙනෙකුට මා මේ කියන දේශනාව වෙනස් කරන්නත් බෑ. වෙනස් වන්නේත් නැහැ. වෙනස් වෙලා මේ සත්‍යයෙන් එහාට තවත් දෙයක් තියෙනවා කියලා මට පේන්නේ නැහැ. ලෝකෙ මිනිහෙක් හිත දියුණු කරලා බැලුවාම හිත දියුණු කරන්න පුළුවන් අන්තිම තැනට ගියාම ඕනම කෙනෙකුට පේන්නේ මේ උතුම් පරම සත්‍ය පමණයි. හැබැයි ඒ සත්‍ය පවතින සම්ප්‍රදායට සම්පූර්ණ පටහැනි විරුද්ධයි. මිනිස්සු හිතන එකෙන් එහා පැත්ත. හිතන එකෙන් එහා පැත්ත ගැන කියනකොට පරම සත්‍ය ගැන කියනකොට ඒවයින් පෝෂණය වන, ඒවට ඇලිලා ඉන්න, ඒවයින් පුද පූජා ලබන අයට රිදෙනවා. ඉතින් රිදෙන්න තමයි කියන්නේ. රිදෙන්නේ නැත්නම් ඒක සත්‍ය නෙවෙයි. ඒක බොරුවක්. පවතින සම්ප්‍රදායට ආවැඩීමක්. ප්‍රශස්ති ගායනා කිරීමක්. මා පවතින සම්ප්‍රදායට ආවඩන්නවත් ප්‍රශස්ති ගායනා කරන්නවත් නැතුව හරිම දේශනාව ඔබට කියනවා. හරිම හරි දේ ඔබලා සියලු දෙනාට කියා දෙනවා. අවශ්‍ය ඕනම කෙනෙකුට ඉන්නවනම් මාව හමු වෙලා අපේ ආශ්‍රමයට ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරලා මම මේ ලබාගත් අවබෝධ කරගත්ත සත්‍ය ඔබට අවබෝධ කරගන්න කිසිම බාධාවක් නැහැ. අන්න ඒ වගේ මේ සම්ප්‍රදායික ආනාපාන සති භාවනාව තුලක් පවතින්නේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාව අවුරුදු 30ක් විතර කරලා තියෙනවා. ඒ සම්ප්‍රදායික භාවනාව. ඔය කියපු සියලු දේ කළා. හැබැයි මට මම බැලුවා මේ ආනාපාන සති භාවනාව තුළින් සිත දියුණු වෙනවද? කොහොමද සිත දියුණු වෙනවා කියලා කියන්නේ? මට ඒකට තේරුණා හුස්ම දිහා බලා හිටි පමණින් සිත දියුණු වෙන්නේ නැහැ. හුස්ම දිහා බලා හිටි පමණින් වන්නේ එක දෙයයි. සිත සංසුන් වීම පමණයි. දැන් අපි හුස්ම දිහා බලාගෙන ඉඳලා සිත සංසුන් කරනවා. දැන් අපි හොඳට සංසුන්. හොඳට නිවිලා. ඊට පස්සේ ඔබගේ නිවසේ ඔබලගේ ඉන්න ගෙදර නැත්නම් ගමේ නැත්නම් ඔබගේ නගරේ බෝම්බයක් පුපුරනවා. නැත්නම් ලොකු ගින්නක් ඇති වෙනවා. නැත්නම් මිනිස්සු රණ්ඩු වෙනවා. දැන් ඔබගේ සංසුන් සිත තියනවාද? ඉතින් මට තියෙන ප්‍රශ්නය ඔබගේ විමුක්තිය තියෙන්නේ කවුරුවත් නැති තැනකදී විතරක් නේද? බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔය වගේ විමුක්තියක් ගැනද? නෑ, වැරදි. බුදුන් වහන්සේගේ විමුක්තිය ගැන ධම්සක්කවතුම් සූත්‍රයේ තාම පැහැදිලිව දේශනාවක්. අකුප්පාමේ චේතෝ විමුක්තිය අයමන්ති මාජාති නත්ති ධානි කුලබ්බවෝති. බුදු කෙනෙක් දේශනා කරන්නේ කම්පණය නොවන චිත්ත විමුක්තියක්. මමත් කියන්නේ ඒකමයි. මම කියන්නේ අපි නිවෙන්න ඕන කලබල විය යුතු තැනකදී. අපිට වෙඩි තියනකොට, අපිට බෝම්බ ගහනකොට, විනාශ කරනකොට කලබල නොවි නිශ්චලව ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. දැන් ඔබ වහන්සේ කියන විදිහට ආනාපානසති භාවනාවෙන් විමුක්තියක් ලබන්නට බැරි නම් දැන් බොහෝ යෝගිවරුන් මේ හඳුන්වා දෙන්නේ ආනාපානසති භාවනාව. මොකක්ද මේකට තිබෙන විකල්ප ක්‍රමය? දැන් අපි කරන්න ඕන මේකයි. අපි අද බොහෝ දෙනෙක් ඔය ආනාපාන සතිය කියක් කරන්නේ එදා හින්දු භාවනාවක්. හින්දු ප්‍රාණයාම, හින්දු ධර්ම ගැන, හින්දු යෝග ගැන අධ්‍යයනය කරන්න. බුදුන් වහන්සේ දේශනා කරේ ඊට වඩා වෙනස් වෙච්ච ආනාපාන සතියක්. දැන් අපි ආනාපාන කියන්නේ මොකද? ආන කියන්නේ හුස්ම ගන්න එක. පාන කියන්නේ පිට කරන එක. දැන් හුස්ම ගැනීම 1 කියලා කිව්වොත් හුස්ම පිට කිරීම 2. එතකොට කීයක් තියෙනවද මෙතන? 2යි. ලෝකේ පවතින්නේ අන්ත දෙකක්. ඇතුල් කිරීම, පිට කිරීම. ඇත නැත. බුදුන් වහන්සේගේ පළවෙනි දේශනාව, බුදුන් වහන්සේගේ පළවෙනි වචනය මොකද්ද? ද්වේමේ භික්ඛවේ අන්තා. බලන්නකෝ, ඕනම පරම සත්‍ය අවබෝධ කරපු කෙනෙක් අවබෝධ කරන්නේ විශ්වය තුල ද්විස්වභාවයක් ඇති බව, ද්විත්වයක් ඇති බව. ඒකයි ධම්සක්වතුන් සූත්‍රයේදී දේශනා කළේ ද්වේමේ භික්ඛවේ අන්තා කියලා. මහණෙනි, ලෝකේ අන්ත දෙකක් තියෙනවා, නොසෙවිය යුතු, නොයා යුතු. සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ කච්චායන ගොත්ත සූත්‍රය. බුදුන් වහන්සේ කච්චායන ගොත්ත කියන භික්ෂුවට ලෝකය ගැන කියනවා. ද්වයංචකෝ කච්චායන ලෝකෝ අස්තිකංච නාස්තිකංච. කච්චායන ලෝකේ ද්විස්වභාවයක් පවතිනවා, ඇතහා නැත කියලා. මමත් කියන්නේ ඕකමයි. මේ ලෝකය, මේ අපේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන මේ ලෝකය තුල පවතින සිහිනයක්, මායාවක් පමණයි. මේක තුල ද්විස්වභාවයක් පවතිනවා. මොන ඔය ද්විස්වභාවය තේරුම් ගැනීමමයි ආනාපාන සතිය. ඔබ ඊටාම ගැඹුරට කියවන්න බුදුන් වහන්සේගේ දේශනා
ආනාපාන සති සූත්‍රය පිළිබඳව ගැඹුරු විග්‍රහයන් පවතිනවා සතිපට්ඨාන සූත්‍රයේ. ආයේ පවතිනවා ආනාපාන සති සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ. ආයේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා ආනාපාන සති සූත්‍රය. මේ සියලු සූත්‍ර කියවන ආයේ ගිරිමානන්ද සූත්‍රය. මේ සියලු සූත්‍ර කියවුවාම ආනාපාන සති භාවනාවේ ඇත්තම එක තමයි සිත තුළ පවතින ද්වි ස්වභාවය තේරුම් ගැනීම. ඉස්සෙල්ලා භෞතික ද්වි ස්වභාවය තේරුම් නොගත්ත කෙනෙකුට සිතේ ද්වි ස්වභාවය තේරුම් ගන්න බෑ. දැන් එළියක් තියෙනම් මොකද්ද ලෝකේ අනිත් පැත්තේ තියෙන්නේ? ඒක අඳුරක් තියෙනවා. උණුසුමක් තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? සීතලක්. කන්දක් තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? පල්ලමක්. අන්න ඒ වගේ හුස්ම ගැනීමක් තියෙනම් තියෙන්නේ මොකද්ද? හුස්ම පිටකිරීමක්. ඔය භෞතික දී ස්වභාවයක් නේ. දැන් ඔබ යන්න ඔබේ සිත ඇතුළට. සිත ඇතුළට ගිහිල්ලා බලන්න සිතේ හැටි. කාමයක් තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ කාමයේ නැතිකමක්. නිදිමතක් තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? අවදි වීමක්. බඩගින්නක් තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? බඩ පිරීමක්. පිපාසයක් මේ පැත්තේ තියෙනම් අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? පිපාසයෙන් නැතිකමක්. මොකද්ද තියෙන්නේ? ද්වි ස්වභාවයක්. ඔන්නෝක තමයි ආනාපාන සතිය. සූත්‍ර හොඳට කියවන්න බුදුන් වහන්සේට අවශ්‍ය කලේ හුස්ම දිහා බලාගෙන ඉන්න එක නෙවෙයි. හුස්ම වලින් ඇතුළට ගිහිලා සිත දිහා බලන්න පුරුදු කරන එක. අද මේ හැමෝටම ආනාපාන සතිය වැරදිලා. මේ කරන්නේ බොරුවක්. මේ බොරුවක් කියලා මම බය නැතුව එළියට ඇවිල්ලා කියන්නේ මේ බොරුවෙන් ඉස්සරහට යන්න බෑ කිසි කෙනෙකුට. හිත දියුණු වෙන්නේ නැහැ. හිත දියුණු කරන්න නම් තියෙන එකම එක මාවතයි. ඒ එකම එක මාවත තමයි අන්ත දෙකෙන් අයින් වෙලා මධ්‍යයට යන එක. ඒකයි ගෞතම බුදුන් වහන්සේගේ පළවෙනි දේශනාව ධම්සක්පවතුන් සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරන්නේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ. අන්ත දෙක ඉවත් කොල්ලා. මධ්‍යයට පැමිණිලා ඒ මධ්‍යය තුලින් තථාගතයන් වහන්සේ අபிසම්බුද්ධත්වයට පත් වුණා. මධ්‍යයේ ඉන්න පුරුදු වෙන්න. හරි ලේසි එතකොට. අපි හැමතිස්සෙම අන්තයකනේ ඉන්නේ. එක්කෝ අපි හිතන් ඉන්න යමක් ඇතෙයි කියලා. එක්කෝ අපි හිතන් ඉන්න යමක් නැතෙයි කියලා. ඇත්ත නැත කියලා හිතාගත්තම හරි කරදරයි. අපි සමාජයට අපේ ඔළුවට එක එකව දාගන්නවා. දාගෙන අපි හිතන ඒවා ඇත්තයි කියලා. නමුත් අපි දාගෙන තියෙන ඔක්කොම බොරු. ඔක්කොම මනස්ගත. අපි සමහර කියන දේවල් එහෙම වෙන්නේ නැහැ. අපි කියන ඒවා හුඟක් වැරදි. අපිට සම්ප්‍රදාය විසින් උගන්වපුවා වැරදි. අපි ඔය කරන චාරිත්‍ර වාරිත්‍ර හුඟක් ඒවා වැරදි. කිසි තේරුමක් පදනමක් නැහැ. ඔබට මං හරියම එක කියලා දෙන්න. හැබැයි මා කියන දේ සිහියෙන් අහන්න. අහලා මා කියූ පමණින් පිළිගන්න එපා. විමසලා කල්පනා කරලා බලන්න. බැලනකොට ඔබට තේරෙවි මා කියන්නේ කොමක්ද කියලා. හරිම ආනාපාන සතිය කියලා කියන්නේ සිත දිහා බැලීමයි. දැන් මම මේක කොට කවුරුත් පිළිගන්න අකමැති වෙන්නේ. මම උන පාලි භාෂාවෙන්ම කියන්නම්කෝ. ආනාපාන සතිය ගැන තියෙන විදිය. සරාගං වා චිත්තං තිපජානාති. විතරාගං වා චිත්තං තිපජානාති. සමෝහං වා චිත්තං තිපජානාති. විතමෝහං වා චිත්තං තිපජානාති. දී ස්වභාවය. රාගයේ ඇති විට සිත තුළ රාගයේ ඇති බව දැනගන්නවා. රාගයේ නැති විට නැති බව. කෙලෙස් මෝඩකම ඇති විට ඇති බව. නැති විට නැති බව. රාගයේ ඇති විට ආශ්වාස කරනවා. එතකොට ඒක දැනගන්නවා. නැති විට කරන ආශ්වාස මේ විදිහට මෙහෙම බලාගෙන යනකොට ඇත්තටම ආනාපාන සතිය කියලා කියන්නේ තමන්ගේ හිත දිහා බලන ඉඳීම. සිතේ ඇතිවන ද්වි ස්වභාවයේ සිතුවිලි පිළිබඳව කරන විශ්ලේෂණයක්. දැන් ඔබ කරන්න ඕනේ මේකයි. දැන් මම කියවනේ සිතුවිලි වල දී ස්වභාවයක් තියෙයි කියලා. දැන් නිදිමත ඇති වෙන්නේ නිදිමත නැති වෙනකන්. පැහැදිලිද මම කියන එක? නිදිමත තියෙනකන් විතරයි නිදිමත නැති වීමක් ගැන කතා කරන්න පුළුවන්. අපිට බඩගිනි වෙන්නේ කෑවම බඩ පිරෙනකන් විතරයි. ගැහැණුන් සිටින්නේ පිරිමින් ඉන්නකන් විතරයි. බලන්න කල්පනා කරලා. ඉපදීම තියෙන්නේ මරණය තියෙනකන් විතරයි. අන්ධකාරය පවතින්නේ ආලෝකය තියෙනකන් විතරයි. මම අහන්නේ ඇත්තටම තියෙන්නේ මොකද උවයි? කිසිවක් ගැන කිව නොහැක. ඕනම බුද්ධත්වයට පත් වෙන රහත් බවට පත් වෙන හිත දියුණු වෙන ධර්ම අවබෝධය වෙන ඕනම කෙනෙකුට ඔය රහස තේරෙනවා. ඔක රහසක් විශ්වයේ තියෙනවා. ලෝකේ සිත දියුණු කරපු හිත නිවපු රහත් උත්තමයෙක් කියලා කියන්නේ ඔන්න ඔය ද්වි ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙක්. ද්වි ස්වභාවයේ තේරුම් ගත්ත කෙනෙක්. බුදුන් වහන්සේගේ ආනාපාන සති භාවනාව තුළ ගැඹුරට විස්තර කරන්නේ ඔය ද්වි ස්වභාවය පිළිබඳව. කියවන මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය.
මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය. ආනාපාන සතියේ පියවර 2 3යි තියෙන්නේ හුස්ම ගැන. ඊටු පියවර 15ක් විතර තියෙන්නේ සිත ගැන බලන එක. දැන් මම එතකොට ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සතිය කියලා අපි කියන්න ඕන හුස්ම පිළිබඳව සාකච්ඡා වෙන පියවර 2 3කද? එහෙම නැත්නම් පියවර 15ක් විතර කියලා තියෙන සිත පිළිබඳ සාකච්ඡාවටද? සිත පිළිබඳ සාකච්ඡාවට. දැන් එහෙනම් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සති භාවනාව යන කුමක් පිළිබඳ භාවනාවක්? සිත පිළිබඳ භාවනාවක්මයි. මේක වරද්ද ගන්න එපා දැන්. මේක කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. මටත් මේක කලින් තේරුනේ නැහැ. මටත් මේ ධර්මය අවබෝධ වෙලා ඉවරුනහම තමයි තේරුනේ ඇත්ත මේක. හැබැයි ඇත්ත එක කියනකොට දැන් රිදෙනවා සමහරුන්ට. කාට හිතුණා මම බය නැහැ. මම කියන එක කෙලින්ම කියනවා. ඒක තමයි මගේ ස්වභාවය. ඒ නිසා මතක තියාගන්න. සැබෑම ආනාපාන සතිය යනු ඔබ ඔබේ සිත පිළිබඳව කරන ස්වයං විශ්ලේෂණයක්. සිතේ පවතිනා වූ සිතුවිලි දෙස නිශ්චලව බලන් ඉන්නවා. සිතුවිලි දෙස බලාගෙන හිටියාම සිත මධ්‍යයට පැමිණෙනවා. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවටපත් වෙනවා. මධ්‍ය තුල කිසිවක් නැහැ. ඊට පස්සේ මධ්‍ය අත්තරින්න ඕන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ මධ්‍ය සූත්‍රය කියලා. මේක හරි අමුතු සූත්‍රයක්. මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරනවා මධ්‍ය සූත්‍රයේදී මධ්‍ය අත්තරින විදිය ගැන. හැබැයි මධ්‍ය අත්තරින්න නම් ඉස්සෙල්ලා මධ්‍යයට එන්න ඕන. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ යන්න ඕන. ගිහිල්ලා අන්තිමට මධ්‍යම ප්‍රතිපදාව අත්තරින්න ඕන. එතකොට තමයි නිර්වාණ අවබෝධය වන්නේ. නිවන් අවබෝධ වෙන විදිය හරි වෙනස්. අපි සම්ප්‍රදායික බණ පොත් කියුවට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. බණ 100ක් ඇහුවත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. අවුරුදු 100ක් භාවනා කළත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. හරියට මේ කියන බුදුන් වහන්සේගේ පණිවිඩය අවබෝධ වෙන්න නම් ඔබට මා කියන දේ තේරෙන්න නම් ටිකක් සිහියෙන් හිත නිවාගෙන අහන්න. සියලු දේ අත්හරින්න මානසිකව. එතකොට තමයි ඔබේ ඥානය අවදිවන්නේ. සම්ප්‍රදායික රාමුව විසින් ඔබට විලංගු දාලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1500 ගණන් වල යුරෝපයේ පල්ලිය විසින් මිනිස්සු පාලනය කළා. වැඩව සමයෝගයක්. මෙන්න මේ අද වගේමයි. එතකොට මිනිස්සුන්ට හිතන්න දුන්නේ නැහැ. මිනිස්සුන්ට කල්පනා කරන්න දුන්නේ නැහැ. මිනිස්සුන්ට කල්පනා කරන දීපු සත්‍ය කියපු ඔක්කොම විනාශ කළා. බ්‍රූනෝට ගිනි තියලා මැරුවා. සත්‍ය කියන්නේ කියලා. ගැලිලියෝන්ට සත්‍ය කියන්න දුන්නේ නැහැ. මේ විදිහට කළා. හැබැයි ඊට පස්සේ 1500 ගණන් වල පහළ වුණා දාර්ශනිකයෙක් එංගලන්තේ. ඔහුගේ නම ෆ්‍රැන්සිස් බේකන්. ෆ්‍රැන්සිස් බේකන් අලුත් මතයක් ඉදිරිපත් කළා. ඔහු කිව්වා දැනුම බලය වෙයි කියලා. කවුරුත් ගණන් ගත්තේ නැහැ මුලදී කිව්වට. පස්සේ ඒ දාර්ශනික විප්ලවයත් එක්ක යුරෝපේ නැගිට්ටා. යුරෝපේ නැගිටිනකොට මිනිස්සු අවදි වෙලා මිනිස්සු හොඳට නිදහසේ කල්පනා කරන්න බලනකොට පල්ලිය මිනිස්සුන්ට විරුද්ධ වුණා. ඒ සත්‍ය කියපු ඔක්කොටම විරුද්ධ වුණා. මේ මට විරුද්ධ වෙනවා වගේ. හැබැයි අන්තිමට ඒ සාම්ප්‍රදායික පල්ලිය අර සත්‍යයෙන් සොයාගත්ත සියලුම දේවල් වැළඳගෙන එකතු කරගත්තා. අපිට තේරෙනවද මේ කාර්යය? මම කියන්නේ පෙරදිග තුලත් දාර්ශනික විප්ලවයක් ඇතිකොට මිනිස්සුන්ට නිදහසේ හිතන්න අවස්ථාව දිය යුතුයි. බුදුන් වහන්සේගේ පණිවිඩය පිළිබඳවවත් අඩුම තරමේ මිනිස්සුන්ට ධර්මය හිතන්න නොදී විලංගු නොදැමිය යුතුයි. මිනිස්සු හිර නොකළ යුතුයි. මේ සම්ප්‍රදාය විසින් මිනිස්සු හිර කළා. මිනිස්සුන්ට හිතන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට විලංගු දාලා. මිනිස්සුන් නිදහසේ කල්පනා කරන්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට බොරු කියනවා. මිනිස්සු අන්දවනවා. මිනිස්සු සූරා කරනවා. මම දකින්නේ මෙහෙම ගියොතින් විශාල විප්ලවයක් ටිබෙටේ කළා වගේ දලයි ලාමතුමාලට විරුද්ධව ඉතිහාසයේ ආයි කරනවා. ඒ කරන්නේ සත්‍යයේ නාමයෙන්. මිනිසුන්ට නිදහසේ හිතන්න දිය යුතුයි. නිදහසේ කතා කරන්න දිය යුතුයි. ඒ හිතන්න දුන්නාම කතා කරන්න දුන්නාම තමයි අන්තිමට විශාල වශයෙන් දාර්ශනික වශයෙන් හා ආර්ථික වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් රට දියුණු වෙන්නේ. එහෙම නැතුව කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. මම ওই උදාහරණයක් කිව්වා. ක්‍රිස්තු වර්ෂ 1500 ගණන් වල යුරෝපයේ දාර්ශනික ප්‍රබෝධය නූතන විද්‍යාත්මක දියුණුවකට පදනම දැම්මේ කෙසේද? ඒ පදනම දානකොටම පල්ලිය විරුද්ධ වුණා. අද වගේම තමයි අදත්. හැබැයි ඒ දාපු අය නැවතුනේ නෑ. ඒවට බයයි. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහට ලෝකෙ වෙනස් කළා. ලෝකෙ දියුණු කළා. ඒ වගේම තමයි අදත්. ගෞතම බුදුන් වහන්සේ යන නිදහස් ශ්‍රේෂ්ඨපු කෙනෙක්. නිදහසේ කල්පනා කරපු කෙනෙක්. ඒ නිදහසේ කල්පනා කිරීම එක තමයි උන්වහන්සේ අලුත් නිර්මාණ කරන්නේ. ඕනම විද්‍යාත්මක දේවල් සොයාගන්න කෙනෙක් සොයාගන්නේ වුන්ට අවස්ථාව දුන්නොත්. දාර්ශනිකයෝ කියන්නේ සියලු දේ වුන් අත්හරිනවා. සියලු දේ මානසික වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළ සියල්ල අත්හැරීම තුළින් තමයි ඒගොල්ලෝ හරි පණිවිඩය හොයාගන්නේ.
නැතුව හරිම හරි පණිවිඩය හොයන්න බෑ. දැන් අපි මේ සම්ප්‍රදාය දිහා බැලුවම අපිට පේන්නේ මේ සම්ප්‍රදාය විසින් අපිව ගොනාට අඳලා දෙනවා කියලා මම කියන්නේ. සම්ප්‍රදාය වැරදි කියනව නෙමෙයි.